හෙලෝ යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්න අදත් ඔයාලා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ poster Photoshop වලින් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න තියෙන Photoshop open කරගෙන file ගිහිල්ලා new යන්න. new ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ A4 file shape එකක් හදාගන්න. A4 file shape එකක් හදාගන්න 210 297 mm resolution එක දාගන්න 300ට. ඊට පස්සේ background contents white තියලා create කරගන්න. ඊට පස්සේ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මේකට ගයිඩ්ලයින් එකක් දාගන්න. අපේ වැඩේ තව ටිකක් පිළිවෙල කරගන්න. ඒකට view එකට ගිහිල්ලා guides වලට ගිහිල්ලා new guide layout දෙන්න. ඊට පස්සේ මේ settings ටික copy කරගන්න. මේ margins ඔක්කොම 100 දාන්න. ඊට පස්සේ okay press කරලා rectangle tool එක click කරගෙන මෙතෙන්ට drag කරගෙන යන්න. ඔයාලට ඕන ගානකට මම මේ වගේ drag කරන් යනවා. ඊට පස්සේ rectangle එකේ properties වලට ගිහිල්ලා stroke එක අයින් කරලා fill එක black වගේ කැමති කාලය එකක් දෙන්න. මොකද අපිට fill එක ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන මේක curve කරගන්න edges ටික ඔයාලට ඕන ගානට curve කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මගේ image එක import කරන එක. මම මේ image එක තෝරන් තියෙනවා මගේ image එක විදිහට. මේ image එක මම මුලින්ම මෙන්න මේ විදිහට import කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ layout වලට ගිහිල්ලා all press කරගෙන මෙන්න මේ වගේ clipping mask එකක් කරන එක. නැත්නම් ඔයාලට පුළුවන් ඒ image එකට right click කරලා create a clipping mask යන්න. හරි මේ වගේ clipping mask එකක් හදාගත්තට පස්සේ ඔයාලට ගානට adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ background එක select කරලා මෙතන තියෙන icon එකට ගිහලා solid color එකක් දෙන්න. solid color එකක් දුන්නාට පස්සේ ඔයාලට මේ photo එක කැමති විදිහට color එකක් දෙන්න. ඔයාලට recommend කරනවා Chrome එකට ගිහිල්ලා green color palette කියලා එකක් choose කරගෙන download කරගෙන ඒ වගේ color palette එකකින් ලස්සනට design එක කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට text එක දාගන්න එක. මම text එකට text tool එක click කරලා ශ්‍රී ලංකා කියලා type කරලා color එක දෙනවා yellow විදියට. මේ color හොඳයි. ඊට පස්සේ මම මෙතන පාවිච්චි කරන්නේ Assassin's කියන font එක. ඊට පස්සේ මේක මම ගානට මේ guides දීලා තියෙන හින්දා resize කරගන්නවා. ගානට resize කරගෙන මේ වගේ placement එකක් ගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තවත් මෙතන rectangle tool එක click කරලා rectangle එකක් මේවා කරගන්න එක. මෙන්න මේවා මේ size rectangle එකක් මම හදා ගන්නවා. මේ වගේ position එකකට. ඊට පස්සේ මම කරන්නේ මේකට ඔයාලට කැමති color එකක් දෙන්න පුළුවන්. අපිට මේකට text එකක් add කරන්න යන හින්දා මම මේ වගේ color එකක් දීලා okay click කරලා ඊට පස්සේ මෙතන curve කරගන්නවා edges ටික. edges ටික මේ වගේ curve කරාට පස්සේ අපිට පුළුවන් මේකට අපේ ටෙක්ස්ට් එකක් කරගන්න. මම ටෙක්ස්ට් tool එකට ගිහිල්ලා ටෙක්ස්ට් එකක් කරගන්නවා මෙන්න මේ විදිහට. ChatGPT එකෙන් ජෙනරේට් කරගත්ත ටෙක්ස්ට් එකක්. මේ වගේ ටෙක්ස්ට් එක ඇඩ් කරලා පස්සේ මම මේක ගානට adjust කරගන්නවා ශ්‍රී ලංකා setup එක. මෙන්න මේ වගේ ඔයාලට paragraph කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ගානට adjust කරගෙන ඔයාලා කැමති විදිහට හදාගන්න. මේ විදිහට ප්ලේස්මන්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක ඔෆ් කරලා මෙතන කොපියක් කරගන්න මේකේ. මේ කොපියක් මෙහෙම හදාගෙන මේ දෙක ගානට ඇඩ්ජස්ට් කරගන්න. මේක මම හදාගන්න. ඊට පස්සේ ටෙක්ස්ට් එකත් ගානට ඇඩ්ජස්ට් කරගන්නවා. මෙන්න මේ විදිහට ගානට මම ටෙක්ස්ට් එක හදාගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ
මගේ අනිත් ඉමේජ් එක ඇඩ් කරගන්න. අනිත් ඉමේජ් එකට මම තෝරගන්නේ Chrome එකේ print class එකෙන් හොයාගත්ත මෙන්න මේ ඉමේජ් එක. ඒකටත් අපි මේ rectangle එකට fill mask එකක් කරගමු. ඊට පස්සේ ගන්නට මේක ඔයාලට ඕන විදිහට resize කරගන්න. මම මේ විදිහට resize කරනවා සිග්නල් විතරක් පේන්නේ. හරි ඒ විදිහට resize කරාට පස්සේ අපි details ටික දාමු. මම මෙතන rectangle එක මේ image එක නැතුව rectangle එක තෝරලා drop shadows යනවා. drop shadow එකක් දාන්න. මෙන්න මේ වගේ settings වගේ copy කරලා යන්න. මොකද වැඩි shadows දාන්නත් යන්න එපා. ඊට පස්සේ මේ rectangle දෙකටත් එහෙමමයි. මේකලත් එක්ක ගත්තා. ඔයාලට ඕන නම් මෙතන ටෙක්ස්ට් එකටත් ඇඩ් කරගන්න. හැබැයි මම මෙතන ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම මේ දෙක ගානට රිසයිස් කරගන්නවා. රෙක්ටැන්ගල් එක ගානට රිසයිස් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ගාන රිසයිස් කරලා පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් ඔයාලට අලුත් ලේයර් එකක් හදලා මේක මෙන්න මේ වගේ කලයකින් කලර් කරගන්න. මෙන්න මෙහෙම තිබ්බට කමක් අවුලක් නෑ. මොකද අපි පස්සේ මේක හදනවා. මම මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් හදා ගන්නවා. ඊට පස්සේ මෙතන opacity එක අඩු කරනවා. ඔයාලට කැමති ගානකට අඩු කරගන්න. ඊට පස්සේ මම කරන්නේ උඩම තියෙන ලේ එක ක්ලික් කරලා control shift alt e press කරනවා. control shift alt e press කරාට පස්සේ මේ වගේ image එකක් create වෙනවා අපිට. ඊට පස්සේ අපි යමු filter camera raw filter එකට මේක චුට්ටක් color grade කරගන්න. මේ කලර් ග්‍රේඩ් කරන්න මම මුලින්ම බේසික්ස් වලට ගිහිල්ලා මේකේ ටෙම්පරේචර් එක වැඩි කරලා ටින්ට් එකක් අඩු කරනවා. ඒ පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති දහලා මම මේක එක්ස්පෝෂර් එක ඩවුන් කරලා කන්ට්‍රාස්ට් එක චුට්ටක් වැඩි කරනවා. ඊට පස්සේ හයිලයිට්ස් අඩු කරනවා පුළුවන් තරම්. ඊට පස්සේ මම කරන්නේ මෙතන ටෙක්ස්ට් එක වැඩි කරනවා. ටෙක්ස්ට් එක වැඩි කරපුවාම ඉමේජ් එකේ නිකන් ෂාර්ප්නස් එක වගේ වැඩි වෙනවා. ක්ලැරිටි එක චුට්ටක් දීලා සැචුරේෂන් එක පොඩ්ඩක් වැඩි කරනවා. ඊට පස්සේ මම කරන්නේ කර්ව් එකට ගිහිල්ලා කැමති විදිහට ඇඩ්ජස්ට් කරගන්න එක. ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරන් යන්න. මම මෙතන ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා ග්‍රේන් එක චුට්ටක් දීලා එතකොට ඔයාලට පුළුවන් මේ වගේ පුංචි ඩීටේල්ස් තියෙනවා. විග්නේට් එකක් චුට්ටක් දෙනවා. මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඔයාලට කැමති විදිහට කලර් ග්‍රේඩ් කරගන්න පුළුවන්. මොකද මේ කලර් ග්‍රේඩ් කරන්න කලින් මේ කලර් ග්‍රේඩ් කරාට පස්සේ ඊට පස්සේ ඉතින් මේක තමයි ටියුටෝරියල් එක. බලලා ගිහලා subscribe කරන්න, like කරන්න, share කරන්න කැමති නම්. ඊට පස්සේ ඔයාලට ගිහලා export කරලා export as දීලා ඔයාලට කැමති විදිහට export කරගන්න පුළුවන්.